Life YouTube channel එකට ඔයගලම ආදරයෙන් පිළිගන්නවා. අද තමයි අපි YouTube එකේ පළවෙනි වීඩියෝ එක කරන්නේ. ඉතින් FOC Live කියපුවම ඕගොල්ලන් දන්නවා අපි කතා කරන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන දේවල් ගැන. ඉතින් ෆර්නෑන්ඩෝ and විදාන. ඒ කියන්නේ අපි දෙන්නගේ surname දෙකෙන් තමයි මේ YouTube channel එක අපි නම් කරලා තියෙන්නේ. පළවෙනි වීඩියෝ එක හැටියට අපි හිතුවා ඉතින් අපි කතා කරන්නේ ඕස්ට්‍රේලියාව ගැන කතා කරද්දී ගොඩාක්ම කතා වෙන මාතෘකාවක් ගැන කතා කරන්න ඕනේ කියලා. ඉතින් ඒ අතරින් ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව කියද්දී විශේෂයෙන්ම පළවෙනියටම කියන්නේ පළවෙනි දෙවෙනි මාතෘකා අතර තියෙන ප්‍රශ්නයක් තමයි ඕස්ට්‍රේලියාවේ PR එක. ඉතින් මේක ලංකාවේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ඇවිල්ලා මෙහෙ සෙටල් වෙන්න බලන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ට මේ ඕනම කෙනෙක්ට යම්කිසි වැදගත්කමක් ඇති යම්කිසි වැදගත්කමක් තියෙන මාතෘකාවක් වෙයි කියලා හිතුව නිසා අපි අද හිතුවා නාටි එක්සෑම් එක, ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව PR එකට වැදගත් වෙන නාටි එක්සෑම් එක ගැන ඕගොල්ලෝ එක්ක කතා කරන්න ඕනේ කියලා. ඉතින් මේකට ඒ කියන්නේ අපි දෙන්න හිතුවා දැන් මේ පළවෙනි YouTube channel එක පටන්ගෙන මොනවා මාතෘකාවක්ද කතා කරන්න කියලා අපි පොඩ්ඩක් අපි දෙන්න කතා කර ඉද්දී ඉතින් මම ගොඩක් ඇත්තට මම නාටි එක්සෑම් එක කරපු කෙනෙක්. නාටි එක්සෑම් එක කරලා මට පාස් වෙන්න පුළුවන්කම ලැබුණා. ඉතින් එතකොට මම දැක්ක දෙයක් තමයි ඒ කියන්නේ මගේ යාළුවෝ ඒ කියන්නේ වෙන රටවල් වල ඉන්න ලංකාවේ ඒ කියන්නේ ලංකාවේ රැන ඉන්දියාවේ නේපාලේ වගේ ඉන්න යාළුවෝ ඒගොල්ලෝ නාටි එක්සෑම් එක කරද්දී ඒගොල්ලන් කිව්වා එයාලා ගොඩක්ම YouTube එකෙන් තමයි ඒගොල්ලෝ උදව්වක් ගන්න කියලා. හැබැයි මම එක්සෑම් එක කරද්දී මම ගොඩක් ඒ කියන්නේ සිංහල භාෂාවේ වෙනුවෙන් තියෙන නාටි ගැන පොඩ්ඩක් YouTube එකේ බලද්දී ඉතින් මට හිතුණා මේ නාටි එක්සෑම් එක ගැන කරලා තියෙන වීඩියෝස් පොඩ්ඩක් මදි ලාංකික අපිට කියලා. ඉතින් වෙන රටවල් වල ගොඩාක් තියෙනවා ඒගොල්ලෝ ඒ කියන්නේ ගොඩාක් ඒ වලින් හෙල්ප් එකක් ගන්න. ඇත්තටම ලංකාවේ අය කරලා තියෙනවා. ඒ කියන්නේ නාටි කරන ගුරුවරු ඒ වගේම එක්සෑම් එක කරපු අය එහෙම කිහිපයක් තියෙනවා. ඉතින් ඒ හින්දා මම හිතුවා මමත් නාටි එක්සෑම් එක කරපු කෙනෙක් විදියට අපිව බලාගෙන ඉන්න අයට යම්කිසි වැදගත්කමක් වෙයි කියලා අපි මේ නාටි එක්සෑම් එක ගැන අපේ අත්දැකීම ඕගොල්ලෝ එක්ක බෙදා ගන්න එක. ඉතින් ඇත්තටම පළමුවෙන්ම කියන්න ඕන මම මේ නාටි උගන්වන්න එහෙම කෙනෙක්වත් කිසිම එහෙම ඒ කියන්නේ එහෙම සුදුසුකමක් තියෙන කෙනෙක් නෙමෙයි නාටි වෙන කෙනෙක්ට උගන්වන්න. හැබැයි මම නාටි එක්සෑම් එක කරලා නාටි පාස් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මගේ අත්දැකීම මම කරපු කෙනෙක් විදියට එක්සෑම් එක කරන කෙනෙක්ට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා. ඉතින් ඒ වගේම අනිත් හේතුව තමයි මේ මාතෘකාව මම කතා කරන්න. මොකද අපි PR එක ගන්න ඒ කියන්නේ මුලින්ම ඇප්ලයි කරද්දී මට ලකුණු 5ක් මදි වෙලා තිබ්බා. ඊට පස්සේ ලකුණු 5 ගන්න ඉතින් මම PT හරි IELTS හරි ඒවත් එක්ක පොඩක් ස්ට්‍රගල් කර හිටියේ. එතකොට ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ මේ නාටි වලින් ලකුණු 5ක් අපිට හම්බ වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ තමයි ඉතින් අපි සාමාන්‍ය PR එක ගන්න බලද්දී ඊට පස්සේ අපි පොඩ්ඩක් මයිග්‍රේෂන් ඒජන්ට්ස් ළඟට යනවා. එහෙම නැත්නම් පොඩ YouTube එක බලනවා. ඒ වගේ එක දේවල් බලද්දී තමයි අපිට දැනගන්න හම්බුනේ මේ PR වලට ලකුණු 5ක් ගන්න පුළුවන් මේ නාටි එක්සෑම් එකෙන් කියලා. ඇත්තටම කියනවා නම් මේ නාටි එක්සෑම් එකෙන් ලැබෙන ලකුණු 5 ගොඩක් අය කියන්නේ ගොඩක් වෙලාවට හඳුන්වන්නේ golden marks කියලා. කියන්නේ golden 5 marks කියලා තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ ලකුණු 5කින් තමාගේ achievement එකක් තමාගේ target එකක් අපිට ගන්න පුළුවන් නම් ඉතින් ඇත්තටම ඒක ගොඩක් වටින දෙයක් තමයි. ඉතින් ඒ වගේම මම නාටි එක්සෑම් එක පාස් වෙච්ච කෙනෙක් හැටියට මම ස්ට්‍රගල් කළා මේ නාටි එක්සෑම් එක කරද්දී යම්කිසි කියන්නේ මට යම්කිසි දේවල් කිහිපයක් හින්දා මම ස්ට්‍රගල් කළා මේ නාටි එක්සෑම් එක කරන්න නාටි එක්සෑම් එක පාස් වෙන්න. ඉතින් ඇත්තටම කිව්වොත් දැන් මම මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මාස්ටර්ස් කියලා රිසර්ච් එකක් කරලා ඉතින් මේ වගේ ගොඩක් ටාගට් ඇචීව් කරලපු කෙනෙක් ඕස්ට්‍රේලියාවේ ඒ වගේ තව ගොඩක් තියෙනවා අපිට ඉලක්ක කිහිපයක්ට යන්න. හැබැයි මගෙන් මේ වෙනකන් ඕස්ට්‍රේලියාවේ මම වැඩියෙන්ම ඇවිල්ලා ඒ කියන්නේ ස්ට්‍රගල් කරපු දේ මොකක්ද? ඒ කියන්නේ මොන දේ කරන්නද ගොඩක් මහන්සි වුණේ කියලා කිව්වොත් මම කියන්නේ නාටි එක්සෑම් එක කියලා. ඒක අර මහන්සි වීමත් නෙමෙයි අර ගොඩක් අර මට කාලය ගත වෙච්ච ඒ කියන්නේ මම පොඩ්ඩක් අර
හරියට ඒ කියන්නේ එක්සෑම් එක වෙනුවෙන් ගොඩාක් කැපවෙච්ච දෙයක් තමයි නාටි එක්සෑම් එක කියන්නේ. ඒකට හේතුව තමයි මම ඇත්තට මේක ඉස්සරහා වීඩියෝ වලින් කියන්නම්. මම 3 පාරක් එක්සෑම් එක කරා කියන්නේ මගේ එක්සෑම් එක දෙපාරක් ඉන්වැලිඩ් වුණා. 3 වෙනි පාර තමයි මට පුළුවන් වුණේ නාටි එක්සෑම් එක සමත් වෙන්න. ඒ මොකක් නිසාද කියලා මම වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. මොකද ඒ හේතු කිහිපයක් හින්දා අපි හිතුවා මේ නාටි එක්සෑම් එක ගැන එක්සෑම් එක කරන කෙනෙක්ට එහෙම නැත්නම් ලංකාවේ ඉඳන් හරි මෙහි ඉඳන් හරි PR එක ඇප්ලයි කරන කෙනෙක්ට නාටි එක්සෑම් එක හරියටම කරගන්න අවශ්‍ය යම්කිසි කරුණු කිහිපයක් මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න ඕනේ කියලා. ඉතින් ওই විදිහට තමයි ඉතින් නාටි එක්සෑම් එක ගැන අපි දෙන්න පොඩ්ඩක් හිතුවේ අපේ පළවෙනි වීඩියෝ එකෙන් FPOC Live YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකේ ඔයගලන්ට ගේනවා කියලා. මම ඉස්සෙල්ලාම කියන්න මේ නාටි එක්සෑම් එක කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම මම කියන්න ඕන මම නාටි එක්සෑම් එක කරද්දී මම කිසිම කියන්නේ පන්තියකට සහභාගී වුණේ නැහැ. ඕගොල්ලෝ නාටි එක්සෑම් එක කරන කෙනෙක් නම් ගොඩාක් ඒ කියන්නේ ගුරුවරු ඉන්නවා නාටි එක්සෑම් එක කරන. ඉතින් ඕගොල්ලන්ට ඒ වගේ ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි මම කිසිම පන්තියකට සහභාගී වුණේ නැහැ. මම කියන්නේ 100%ක්ම මම උත්සාහ කළා කියලා. ඒ කියන්නේ මට වෙන අයගෙන් කියන්නේ සහයෝගය හම්බ වුණා. ඒ වගේ දේවල් පොඩ්ඩක් මම කළා. ඒ කියන්නේ දිනෙදා. ඉතින් ඒ වගේ දේවල් එක්ක මම පන්තියකට සහභාගී වෙන්නේ නැතුව තමයි නාටි එක්සෑම් එක පාස් උනේ. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් මට ඒ කියන්නේ මම හිතුවා මට සාමාන්‍යයෙන් මගේ සිංහල භාෂාව මම කතා කරන එක සාමාන්‍යයෙන් මට හිතුණා ප්‍රමාණවත් කියලා නාටි එක්සෑම් එක පාස් වෙන්න. මම 0 වලින් පටන් ගියා. මම නාටි එක්සෑම් එක සර්ච් කරන්න පටන් ගද්දි මම නාටි කියන එක කිසිම දෙයක් දන්නේ නැහැ. ඒකට ලකුණු 5ක් හම්බ වෙනවා. PR එකට කියලා විතරයි දන්නේ. මේක මොකක්ද කියලාත් දන්නේ නැතුව තමයි මම නාටි එක්සෑම් එක කරන්න පටන් ගත්තේ. ඉතින් ඒ හින්දා මම හිතුවා මම ඉස්සෙල්ලා වගේ මම ක්ලාස් යන්න ප්‍රධාන හේතුව තමයි මගේ කියන්නේ මම සාමාන්‍ය දැන් අපි හිතමුකෝ ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක්. ඉතින් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාව මේ දෙකම කතා කරන්න සිද්ධ වෙනවනේ. මම සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාව ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කරන සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්නේ. සිංහල භාෂාවෙන් කතා කරනවා නම් දැන් අපි කතා කරන්නේ සිංහල කෙනෙකුටනේ. ඒ කෙනාට මම සම්පූර්ණයෙන් සිංහල වලින් කතා සම්පූර්ණයෙන් කියන්නේ මේ සම්පූර්ණයෙන්ම කියන එක මම අදහස් කරේ. දැන් අපි සාමාන්‍ය වචන තියනවානේ. ඒ කියන්නේ කැෆේ එක, ඉන්ටර්විව් එක, ෆෝන් කෝල් එක මේ වගේ වචන වලට මම ඉංග්‍රීසි වචන භාවිතා කරනවා. නමුත් අර සමහර අය ඉන්නවානේ ඉංග්‍රීසි වාක්‍යය සිංහල වාක්‍යය එහෙම කියන මම එහෙම කතා කරන කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ හින්දා මට හිතුවා මේක මට කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ හේතුව හින්දා තමයි මම නාටි වලට ක්ලාස් ගියේ නැත්තේ. ඊළඟ දේ තමයි මම ඕගොල්ලෝ එක්ක බෙදා ගන්න කැමතියි. ඇයි මේ නාටි එක්සෑම් එක පොඩ්ඩක් අර කතා බහට ලක් වෙලා තියෙන මාතෘකාවක් වෙලා තියෙන්නේ කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ නාටි එක්සෑම් එක ලකුණු 5ක් දෙනවා ඉස්සරහක වගේ PR එකට. ඒ වගේම මේ නාටි එක්සෑම් එක කරන එක ඒ කියන්නේ දැන් මම හිතන විදියට IELTS PT වලට වඩා මට හිතුණා ඒක ලේසි කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම IELTS කරලා තමයි ලංකාවේ ඉඳන් ආවේ. ඊට පස්සේ මගේ PR එකට අදාළ දේවල් වලට මම PT කළා. ඉතින් මේ එක්සෑම් දෙකේම වෙනස සාමාන්‍යයෙන් විදියට මම දන්නවා. ඉතින් මේ දෙකටම වඩා මේ නාටි එක්සෑම් එකෙන් මේ කරන එක ගොඩක් ලේසි. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් මගේ අත්දැකීමෙන් අපි PT වලට මහන්සි වෙනවා වගේ 125%ක්වත් අපි නාටි එක්සෑම් එකට මහන්සි විය යුතු නැහැ. ඒක ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මම කියන්නේ මගේ අත්දැකීමෙන්. ඉතින් ඒ වගේම දැන් මම කියන්නම් මේ නාටි එක්සෑම් එක කියන්නේ මොකක්ද කියලා. නාටි එක්සෑම් එක කියන්නේ පරිවර්තනය. ඒ කියන්නේ ට්‍රාන්ස්ලේෂන් කරන එක්සෑම් එකක්. ඒ කියන්නේ සිංහල භාෂාව අපි දැන් අපේ ලංකාවේ අපි භාවිතා කරන්නේ අපේ මව් භාෂාව වෙන සිංහල භාෂාව. සිංහල භාෂාවෙන් කියන දෙබසක් අපි ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න ඕන සහ ඉංග්‍රීසි භාෂාවෙන් අපිට දෙන පිළිතුර අපි සිංහල භාෂාවට පරිවර්තනය කරන්න ඕන.
ඕන. මෙන්න මේ දේ තමයි මේ නාටි එක්සෑම් එක පුරාවට යන්නේ. මේක තමයි ප්‍රධාන නාටි එක්සෑම් එකේ තියෙන ප්‍රධාන දේ. ඉතින් ඒක අපි ඔළුවට දාගන්න ඕන. සහ ඊළඟ කරුණ දෙවෙනි කරුණ තමයි මේ නාටි එක්සෑම් එක තියෙන්නේ ඔන්ලයින්. ඒ කියන්නේ අපිට සෙන්ටර් එකකට ගිහිල්ලා මේ කරන්න අවශ්‍ය නැහැ. මේක අපිට ගෙදර කරන්න පුළුවන්. ගෙදර කියන්නේ මේ නාටි එක්සෑම් එක සාමාන්‍යයෙන් විනාඩි 22ක් අපි පැය භාගයක් කියමුකෝ. පැය භාගයක් වගේ ඒ කියන්නේ සෙටප් එකටයි ඔක්කොමට බෑනේ පැය භාගයක් වගේ. පැය භාගයේ විනාඩි 30ක් ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන ඕගොල්ලන්ට කවුරුත් ඩිස්ටර්බ් කරන්නේ නැති කිසිම සද්දයක් ඇහෙන්නේ නැති තැනක ඕගොල්ලන්ට වාඩි වෙලා මේ එක්සෑම් එක කරන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ කියන්නේ අපි නාටි එක්සෑම් එක කරද්දී ඒ කාමරේ ඇතුලේ ඉන්න ඕන අපි විතරයි. අපි තමා මේ සෙටප් එක මේ හැම දෙයක්ම කරන්න ඕන. තුන්වෙනි ප්‍රධාන කරුණ තමයි මේක ලිඛිත එක්සෑම් එකක් නෙමෙයි මේක සම්පූර්ණයෙන්ම වාචික එක්සෑම් එකක්. ඒ කියන්නේ අපි කරන රෙකෝඩින් එක තමයි මේ රෙකෝඩින් අපි කතා කරන දේ තමයි රෙකෝඩ් වෙලා අපි ඒකෙන් තමයි අපේ ලකුණු ඒගොල්ලෝ අපිට ලකුණු දෙන්නේ. ඉතින් මේ තමයි ප්‍රධානම කරුණු තුන අපි නාටි එක්සෑම් එක ගැන දැනගත යුතු. ඊට පස්සේ මම නාටි එක්සෑම් එක ගැන එක්සෑම් එකේ concept එකට ඇරෙන්න අනිත් කරුණු කිහිපයක් කියන්නම්. එකක් තමයි නාටි එක්සෑම් එක සඳහා අපිට ඕස්ට්‍රේලියන් ඩොලර් 814ක් වගේ යනවා. ඉතින් එතකොට ඒ කියන්නේ ලොකු මුදලක් 814ක් යන ලොකු මුදලක්. ඉතින් ඒක ඒ කියන්නේ මුලින්ම ඒ කියන්නේ ප්‍රථම වතාවෙන්ම ඕගොල්ලෝ සමත් වෙන්න ඕන. නැත්නම් ඉතින් අපි දන්නවා ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් කොච්චර අමාරුද මේ ඩොලර් 800 ගාන හම්බ කරගන්න කියලා. ඒ වගේම ඔයගොල්ලෝ ක්ලාස් එකකට සහභාගී වෙන සාමාන්‍යයෙන් ඒ කියන්නේ ක්ලාසස් වලටත් මම දන්න විදියට ඩොලර් 600ත් 700ත් 750ක් අතර ගන්නවා එක ඒ කියන්නේ ඔයගොල්ලන්ට එක ක්ලාස් එකක් කරනවා නම් ඔයගොල්ලන්ගේ එක්සෑම් එකට සාමාන්‍ය ඔයගොල්ලෝ ඉන්නවා නම් ඉතින් එතකොට සාමාන්‍ය ඔයගොල්ලෝ ඩොලර් 1500ක් වගේ මේ එක්සෑම් එක වෙනුවෙන් වැය කරන්න ඕන. ඉතින් ඒක කමක් නැහැ. ඉතින් ඒක අපිට ලකුණු 5 හම්බ වෙනවා නම් ඉතින් අපේ PR එකනේ වටින්නේ. අපි PR එකට ඉතින් මුදල් කියන දේ අනිවාර්යයෙන්ම ඉතින් අත්‍යවශ්‍යයි PR එක ඇප්ලයි කරද්දි. ඉතින් ඒ හින්දා මේක ප්‍රථමයෙන්ම පාස් වෙන්න ඕන. ඊළඟ කරුණ තමා මේ නාටි එක්සෑම් එක බුක් කරගන්න එක ටිකක් අමාරුයි. ඒ කියන්නේ දැන් මම ඉන්නේ ඇඩිලේඩ් වල මුළු ඕස්ට්‍රේලියාවෙම ඉන්න අය මේ නාටි එක්සෑම් එක කියන්නේ අපි දැන් කරන්නේ සිංහල නම් ලංකාවේ දෙමළ භාෂාවක් තියෙනවා නාටි එක්සෑම් එකේ. මේක ගොඩාක් අමාරුයි බුක් කරගන්න. ඉතින් ඕගොල්ලෝ නාටි එක්සෑම් එක කරනවා නම් ඕගොල්ලෝ දැන් අද ලෑස්ති වෙලා දැන් සාමාන්‍ය අපි දන්න PT කරද්දි අපිට ගොඩාක් තැන් තියෙනවා ගිහිල්ලා කරන්න පුළුවන්. ඉතින් PT කරනවා වගේ නෙමෙයි මේ නාටි එක්සෑම් එකේ ගොඩක් අමාරුයි තැනක්. ඒ කියන්නේ මේ ඕගොල්ලන්ට විභාගය බුක් කරගන්න. ඉතින් ඒකට කලින් සූදානම් වෙන්න ඕන. මේ කරුණු දෙකත් මම කිව්වා. ඊට පස්සේ මම කියන්නම් ඒ වගේම තව කරුණක් මම එකතු කරන්න කැමතියි. ඇත්තටම අපි මේ අපේ සිංහල භාෂාව මේ නාටි එක්සෑම් එක සඳහා ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ලෝකේ තියෙන ඔක්කොම භාෂා නාටි එක්සෑම් එකට නැහැ. නමුත් අපි වාසනාවන්ත වෙලා තියෙනවා අපේ සිංහල භාෂාව නාටි එක්සෑම් එකට ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම දෙමළ භාෂාවක් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ අවස්ථාව අනිවාර්යයෙන්ම බලාගෙන ඕගොල්ලෝ PR එක ගන්න බලාගෙන ඉන්නවා නම් මම කියනවා අනිවාර්යෙන් මේ අවස්ථාව මග අරගන්න එපා. මේ ලකුණු 5 මග අරගන්න එපා කියලා. ඉතින් ඒ වගේම දැන් මම මේ එක්සෑම් එක ගැන කිව්වොත් එක්සෑම් එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ විනාඩි 22ක් වගේ කාලයක් එන්නේ. එක්සෑම් එකේදී ඔයගොල්ලන්ට දෙබස් දෙකක් දෙනවා. ඉතින් මේ දෙබස් දෙක ඕගොල්ලෝ ඉංග්‍රීසියෙන් සිංහලටයි සිංහලෙන් ඉංග්‍රීසි භාෂාවටයි පරිවර්තනය කරන්න ඕනේ. ඒ කියන්නේ එක දෙබසක සෙග්මන්ට්ස් ඒ කියන්නේ පොඩි දෙබස් ඒ කියන්නේ සෙග්මන්ට්ස් තියෙනවා 14ක් 16ක් වගේ තියෙනවා. ඒ දෙබස ඉවරුණාට පස්සේ අපිට සබ්මිට් කළාට පස්සේ ඊළඟ දෙබස යනවා. ඒ වගේ ඊපස්සේ ඒ දෙකට ලකුණු 45 තමයි මේ ඔයගොල්ලන්ගේ නාටි එක්සෑම් එකේ ඔයගොල්ලන්ට ලබා දෙන්නේ. එතකොට මේක පාස් වෙන්න කීයක්ද ගන්න ඕනේ? මේක පාස් වෙන්න අපි ගන්න ඕනේ ලකුණු ඒ කියන්නේ දැන් 45 90ක් නේ. අපි ලකුණු 90න් 63කට වඩා ගන්න. කියන්නේ 63ක් හෝ 63ට වඩා ගන්න ඕනේ. එතකොට නාටි පාස් වෙනවා. ඒ කියන්නේ නාටි දැන් අර PT වගේ අපි 70ට ඒ කියන්නේ
75ට වඩා 85ට වඩා එහෙම ගන්න අවශ්‍ය නැහැ. නාටි 63ට වඩා ගත්ත කෙනා හැමෝම පාස්. ඒ කියන්නේ 90 ගත්ත කෙනත් පාස්, 63 ගත්ත කෙනත් පාස්. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ ලකුණු 63ක් අනිවාර්යයෙන්ම මේකට ගන්න ඕන. ඒ වගේම හැබැයි ලකුණු 63ක් ගත්තට මදි. ඕගොල්ලෝ එක සෙග්මන්ට් එකකට ලකුණු 29කට වඩා අරගෙන තියෙන්න ඕන. ඒ කියන්නේ ලකුණු 29කට වඩා එක සෙග්මන්ට් එකකට අරගෙන තිබ්බොත් තමයි ඕගොල්ලන්ට නාටි පාස් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. අපි සාමාන්‍යයෙන් කිව්වොත් ලකුණු 33 වගේ ගත්ත කෙනෙක්ට අනිවාර්යයෙන්ම එක්සෑම් එක පාස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට හේතුව තමයි ඒගොල්ලෝ අර එක සෙග්මන්ට් එකකට ලකුණු අනිවාර්ය කරලා තියෙන්නේ. මොකද ගොඩක් වෙලාවට නාටිවල එක දෙපසක් ටිකක් අමාරුයි. අනිත් දෙපස ගොඩක් ලේසි. ඉතින් එකක් හොඳට කරලා අනිත් එක අවුල් ගියොත් එහෙම ඔයගොල්ලන්ට නාටි පාස් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟ දේ තමයි ගොඩාක් නාටි කරන අය ඒ කියන්නේ නාටි එක්සෑම් එක කරන අය එක්සෑම් එකට යන්න කලින් දැනගන්නේ නැතුව යන දෙයක් තමයි මේ නාටි එක්සෑම් එකේ රිපීට් කියලා දෙයක් තියෙනවා. රිපීට් කියලා දෙයක් තියෙනවා. රිපීට් කියන්නේ මේ නාටි එක්සෑම් එක කරද්දී ඔයගලන්ට රිපීට් එකක් කියන්නේ දෙබස ගියාට පස්සේ ඔයගලන්ට රිපීට් එකක් ගන්න පුළුවන්. හැම දෙබසකටම ෆ්‍රී රිපීට්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඒ රිපීට් එකක් ගත්තා කියලා ඔයගලන්ගේ ලකුණු අඩු වෙන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ ඒ රිපීට් එකට අමතරව හැම දෙබසකටම ගන්න හැම රිපීට් එකකටම ඕගලන්ගේ ලකුණු එක ගානේ අඩු වෙනවා. ලකුණු අඩු වෙන එක ගැන කිව්වොත් මම අනිවාර්යෙන් කියනවා දැන් අනිත් එක්සෑම් වගේ මේකේ ලකුණු මාක් කරගෙන යන්නේ නැහැ. ඒ කියන්නේ ඕගොල්ලන්ට මුලින්ම එක්සෑම් එක පටන් ගද්දී ඕගොල්ලන්ගේ ලකුණු 90 තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ කරන මිස්ටේක්ස් වලට එක තමයි මේ එක්සෑම් එකේ කපාගෙන යන්නේ. ඉතින් ඒ දේ අපි හරියට දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඕගොල්ලෝ රිපීට් එකකට වඩා ගත්තොත් අපි හිතමුකෝ එක සෙග්මන්ට් එකකට ඔයා රිපීට් ගත්තා 3ක්. එතකොට එකක් ඔයාගේ ෆ්‍රීනේ. එතකොට ලකුණු වැඩිපුර දෙකක් අරන් තියෙනවා. ඒ දෙකෙන් ඔයාට ඒ කියන්නේ එතනින් ලකුණු දෙකක් අඩු වෙනවා. ඉතින් ඒ කියලා ඔයගොල්ලෝ රිපීට් ගන්න නැතුව ඉන්න එපා. මම එක්සෑම් එකේ කරපු දේ තමයි ඒ කියන්නේ මම ඇත්තටම පළවෙනි එක්සෑම් ඒ කියන්නේ මම පාස් වෙච්ච එක්සෑම් එක ගැන කියන්නම් තුන්වෙනි පාර. එතකොට මම පළවෙනි සෙග්මන්ට් එකේ මම රිපීට් ඇත්තටම 3ක් ගත්තා. දෙවෙනි එක්සෑම් එකෙත් මම රිපීට් දෙකක් හෝ 3ක් ගත්තා. ඒකට හේතුව තමයි රිපීට් එක ඒ කියන්නේ රිපීට් එකට ලකුණු එකක් තමයි අඩු වෙන්නේ. නමුත් අපිට හරියට දේ ඇහුන්නේ නැත. මට මතකයි මගේ එක්සෑම් එකක මට ඒක හරියට ඇහුන්නේ නැහැ. මොකක්ද එයා ගේන්න කියපු දේ හරියට මට ඇහුන්නේ නැහැ. ඉතින් ඒක මම කියන්නේ නැතුව මම රිපීට් එක ගන්න ලකුණු එක අඩු වෙනවා කියලා මම අරක හරියට ට්‍රාන්ස්ලේට් කළේ නැත්තම් මට ගොඩක් ලකුණු ප්‍රමාණයක් ඒකෙන් අඩු වෙනවා. ඉතින් ඒ දේ ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට හිතෙනවා නම් මේ දේ අත්‍යවශ්‍යයි මට ඇහුනේ නැහැ කියලා ඒක රිපීට් එක ගන්න ඕනේ. මොකද ඕගොල්ලෝ ලකුණු ගොඩක් අඩු වෙනවට වඩා ලකුණු එකක් අඩු වෙන එක ඕගොල්ලන්ගේ විභාගයේ ලකුණු මට්ටම වැඩි කරගන්න වාසි. ඊළඟ දේ තමයි මම ඕගොල්ලන්ට කියන්න ඕන ඕගොල්ලෝ එක්සෑම් එක කරද්දී දැන් අසාමාන්‍යයෙන් අපි දැන් හිතමුකෝ දැන් මගේ අත්දැකීමේ මම කියන්නේ මම දන්නේ මේක 100%ක් ඒ කියන්නේ හරිද කියන එක මම දැන් දැක්කේ මම ඒ කියන්නේ එක්සෑම් එක ප්‍රැක්ටිස් වෙද්දීම මම දැක්ක දෙයක් තමයි සිංහල භාෂාවේ මම දන්නේ අනිත් භාෂාවල සිංහල භාෂාවේ ගොඩාක් වෙලාවට මේගොල්ලෝ අහන්නේ අපි අර දැන් මේගොල්ලෝ නාටි එක්සෑම් එකෙත් කියනවා මේ ඩයලොග්ස් එන්නේ අපේ ඩේ ටු ඩේ එදිනෙදා ජීවිතයේ සිද්ධ වෙන සිද්ධීන් අලලා කියලා. එතකොට මේගොල්ලෝ මේ ගොඩාක් වෙලාවට අපෙන් එන වචන මේගොල්ලෝ බලාපොරොත්තු වෙන වචන තමයි අපි එදිනෙදා ජීවිතේ සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවානේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමුකෝ අපි අපොයින්ට්මන්ට් කියලා කියනවා. එහෙම නැත්නම් ෆෝන් කෝල්, ඊමේල්, ඉන්ටර්විව්, කැෆේ මේ වගේ වචන අපි සාමාන්‍යයෙන් අපිට එන වචනනේ. සාමාන්‍යයෙන් අපි කාට හරි කතා කරද්දී අපි ඒකට අවන්හලකට යනවා. එහෙම නැත්නම් විද්‍යුත් තැපෑල මේ වගේ වචන කියන්නේ නැහැ. ඒ වගේ වචන නාටි එකේ පොඩ්ඩක් බලනවා. ඉතින් ඒ කියන්නේ අපි හිතමුකෝ අපි ඊමේල් එකට විද්‍යුත් තැපෑල කියන වචනේ කියන්න ඕන. ඉතින් ඒ වගේ වචන තමයි ඒ වගේ වචන ඕගොල්ලෝ හරියට දන්නවනම් මේ නාටි එක්සෑම් එක අමාරු නෑ. හැබැයි නාටි එක්සෑම් එකේ එක කාණ්ඩ තියෙනවා. ඒ කියන්නේ එදිනදා ජීවිතේ එක කාණ්ඩ එක කාණ්ඩයක් තමයි ලීගල් කියන එක. ඒ කියන්නේ නීතිමය දේවල්. නීතිමය පැත්තට අදාළ දෙබසක් ඕගලන්ට ආවොත් පොඩ්ඩක් වැඩේ අමාරු වෙනවා. මොකද එතකොට ඒගොල්ලෝ පොඩ්ඩක් අර විත්තිකරු, නඩුකාර, අධිකරණය,
ඇප්පය මේ වගේ වචන පොඩ්ඩක් බලනවා. එතකොට ඒ වගේ වචන ඔයගොල්ලෝ ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් වෙන්න ඕන සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙකෙන්ම. ඒ කියන්නේ අපි හිතමු කෝට් ඕඩර් කිව්වොත් අපිට ඒක සිංහලෙන් කියා ගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒ වගේ ඒ පැත්ත එකක් ආවොත් ඉතින් පොඩ්ඩක් අමාරුනේ. ඒ ඇරෙන්න නැත්තම් සාමාන්‍යයෙන් උදාහරණයක් විදියට එන්නේ දැන් ෆෝන් කෝල් එකක් අරගෙන මොකක් හරි අපොයින්ට්මන්ට් එකක් බුක් කරන එකක්. එහෙම නැත්නම් කඩේකට ගිහිල්ලා මොකක් හරි එකක් ඒ කියන්නේ රිටර්න් කරලා රිෆන්ඩ් එක ගන්න එකක්. ඒ වගේ දේවල් තමයි ගොඩාක් වෙලාවට මේ නාටි එක්සෑම් එකේ තියෙන්නේ. ඊළඟට ඕගොල්ලන්ට කියන්න ඕන දේ තමයි අනිවාර්යයෙන්ම මේකත් මේ ගොඩක් අය ඒ කියන්නේ දන්නේ නැතුව එක්සෑම් එක කරන දෙයක්. නාටි එක්සෑම් එකේ නාටි වලින් හැම භාෂාවකින්ම නාටි කරන හැම භාෂාවකින්ම ඕගොල්ලන්ට ෆ්‍රී materials exam materials දීලා තියෙනවා ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඕගොල්ලෝ මේක නාටි exam වෙබ්සයිට් එකට ගිහලා ඕගොල්ලන්ට මේක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම ඒ දෙබස් ඇත්තටම මම ගොඩාක් ප්‍රැක්ටිස් කළා සහ ඕගොල්ලන්ට එක දෙබසක් එක exam material එකක් දීලා තියෙනවා නාටි exam එකේ ෆෝමැට් එක විදියටම. ඒ කියන්නේ ඒක මට මතක විදියට මේ ඉස්කෝලෙට මේ ළමෙක් බාර දෙන එකක් වගේ එකක් තමයි තියෙන්නේ. ඒක ඔයගොල්ලන්ට නාටි වලින් දීලා තියෙනවා. ඔයගොල්ලෝ සිංහල කියලා දාපුවම ඔයගොල්ලන්ට ඒ වෙබ්සයිට් එකේ ගන්න පුළුවන්. ඒකේ සම්පූර්ණයෙන්ම තියෙනවා එක්සෑම් එකේ ෆෝමැට් එක. මේ කියන්නේ එක්සෑම් එකේ තියෙනවා රෙකෝඩින් බටන් එක, ස්ටොප් බටන් එක, රිපීට් බටන් එක මේ විදියටම ඔයගොල්ලන්ට එක එක්සෑම් එක ක්වෙස්චන් එකක් දීලා තියෙනවා. ඔයගොල්ලෝ මේක ප්‍රැක්ටිස් කළොත් ඔයගොල්ලන්ට අර එක්සෑම් ෆෝමැට් එක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මේක තමයි මම හිතන්නේ මම හිතන විදියට නාටි ගැන සාමාන්‍ය කියන්නේ ප්‍රධාන දේවල් ටික ඒ වගේම ඔයගොල්ලෝ මේකේ වෙලාව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඔයගොල්ලන්ට මේ විනාඩි 22ට වඩා ඔයගොල්ලෝ ගියොත් ඒගොල්ලෝ කරන ඒ දෙබස් ඒ කියන්නේ විනාඩි 22 ඉක්මවා කරන එක්සෑම් පරිවර්තනය කරන දෙබස් වලට ඔයගොල්ලන් ලකුණු හම්බෙන්නේ නැහැ. හැබැයි ඒක නම් ගොඩක් වෙලාට වෙන්නේ නැහැ. මොකද ටක් ටක් ගාලා දෙබස් යනවා. ඊළඟ එක තමයි දැන් අපි සාමාන්‍යයෙන් ගොඩාක් එක්සෑම් වල ඒ කියන්නේ මුලින්ම පටන් ගන්න good morning how are you ඊට පස්සේ අපි කියනවනේ සුබෝදෑසනක් ඔයාට කොහොමද ඒ වගේ දේවල් වලින්. හැබැයි එක්සෑම් එකේ මැදට යද්දී මට හම්බ වෙච්ච ඒවල සාමාන්‍යයෙන් වාක්‍ය 4කුත් තියෙනවා ඒ දෙබසේ ඒ කාණ්ඩේ. ඒ කියන්නේ වාක්‍ය 4ක් ඒගොල්ලෝ කියාගෙන යනවා. ඒ වාක්‍ය 4ම අපි ට්‍රාන්ස්ලේට් කරන්න ඕන. ට්‍රාන්ස්ලේට් කරද්දී ඔයගොල්ලෝ දැනගන්න ඕන මේගොල්ලෝ දැන් අපි හිතමු මම ඔයගොල්ලන්ගේ ගෙදර ආවා. ඔයා එතකොට හිටියේ නැහැ. ඒ හින්දා මම හිතුවා ඔයාට කෙටි පණිවිඩයක් යවනවා කියලා මේ වගේ දෙබසක් කිව්වා කියමුකෝ. එතකොට මේක කියලා උනාට පස්සේ ඔයගොල්ලන්ට බීප් කියලා શબ્දයක් එනවා. ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ ඔයගලගේ ට්‍රාන්ස්ලේට් එක කරන්න ඕන. ඊට පස්සේ ඒක සබ්මිට් කරන්න ඕන. මේක තමයි සාමාන්‍ය එක්සෑම් එකේ විදිය. ඉතින් ඒ හින්දා මම ඔයගලන්ට පොඩි දෙයක් කියන්න. ඔයගොල්ලෝ ඔයගලගේ රිපීට් එක සාමාන්‍ය ඔයගලන් දැන් ගොඩාක් ඔයගලගේ රිපීට් යනවා වගේ ඔයගොල්ලෝ මැද හරියදී සාමාන්‍යයෙන් වාක්‍ය 4-5ක් තියෙන ඒවා එනවා. මට මතකයි මේ මගේ එක්සෑම් එකේ ආවා ඒක මේ චැරිටි ඕගනයිසේෂන් එකක් බේකරි චැරිටි ඕගනයිසේෂන් එකකට බේකරි එකකින් මේ ඒගොල්ලන්ගේ ඉතුරු වෙන ඒවා ගෙනල්ලා දෙන ඒ වගේ දෙබසක්. එතකොට ඒ කෙනෙක් කියනවා මේ ඔයාගේ ගොඩනැගිල්ල තියෙන්නේ මෙහෙම මේ පාරේ නම කියලා ඒ පාරේ අන්තිම තැන තමා මම ඒ කියන්නේ මේ එක සෙග්මන්ට් එකක් මම කියන්නේ එකට යන එක. ඔයාගේ ගොඩනැගිල්ල තියෙන්නේ මේ පාරේ අන්තිම තැන. මේ එතකොට මම මේකට හැමදාම හවස එනවා. එතකොට ඒ ස්ටාෆ් එක ගොඩාක් හොඳයි. ඉතින් මම කැමතියි ඕගොල්ලන්ගේ මේ බේකරියේ මෆින් බන්ස් වගේ දේවල් කන්න. මේ වගේ දිග එකක් යනවා. එතකොට ඒ හින්දා ඒ වගේ එකක් ඇත්තටම අපිට මිස් වුණොත් අපිට ලකුණු ලොකු ප්‍රමාණයක් අඩු වෙනවා. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ ඒ වගේ දැන් ඕගොල්ලෝ අර පොඩ්ඩක් අර මොලෙන් පොඩ්ඩක් හිතුවොත් ඕගොල්ලෝ ඒ වගේ දේවල් වලට ඔයාලගේ රිපීට් එක සේව් කරගත්තොත් ඒක වටිනවා. හැබැයි ඕගොල්ලන්ට ගොඩාක් මිස් වුණා කියලා හිතනවා නම් මම කියන රිපීට් එකේ ලකුණු එක ගැන හිතන්න නේද ටක් ගාලා මේ ලකුණ මේ ඒ රිපීට් එක ගන්න කියලා. ඒ වගේම මම දැන් මේ දෙබස කියද්දි මට මතක් වුණේ නාටි එකේ තව බලන ලොකු දෙයක් ඒ කියන්නේ ප්‍රධාන දෙයක් තමයි ඕගොල්ලන්ට මේ ප්‍රධාන ඉන්ෆර්මේෂන් ඒ කියන්නේ දෙබසක අපි හිතමුකෝ දැන් දෙබසක අර්ථය අපිට වෙනස් කරන්න බෑ. ඒක අපි අනිවාර්යයෙන්ම දැන් අපි කිව්වොත් දෙයක් කරන්න එපා කියලා අපි ඒක ට්‍රාන්ස්ලේට් කරන්න බෑ කරන්න කියලා. එතකොට අපේම ලකුණු කැපෙනවා සහ දෙබසක් අපි දැන් දෙබසක් කියන්නේ ඉන්ෆර්මේෂන් එකක් මොන හරි තොරතුරක් දෙන දෙයක්නේ. එතකොට ඒකේ තියෙන ප්‍රධාන කරුණු අපි මගහරින්න බෑ. අපි හිතමු මොකක් හරි ඔයාලට
ඉන්ටර්විව් එකක් තියෙනවා ලබන බ්‍රහස්පතින්ද උදේ 9 මාරට. එතකොට අපි ඒක අනිවාර්යයෙන්ම මේ දවස සහ වෙලාව අපි පරිවර්තනය කරද්දි කරන්න ඕන. අපි 9 මාර 10 මාර කරන්න බෑ. උදේ හවස වෙනස් කරන්න බෑ. තර්ස්ඩේ ෆ්‍රයිඩේ වෙනස් කරන්න බෑ. ඉතින් ඒ දේ ඕගොල්ලෝ හරියට දැනගන්න ඕන. මම ඉස්සෙල්ලා කියපු දෙබසෙත් මට හොඳට මතකයි ඒ පාරේ නම මම ලියාගත්තා. සහ ගොඩනැගිල්ල ඒගොල්ලෝ ඉන්නේ කොතනද කියලා මම ලියාගත්තා. එතකොට එයා කණ්ඩ කැමති අර මපින් මොනා හරි කියප එක මම ලියාගත්තා. ඉතින් ඒ දේවල් ටික අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන නාටි එක්සෑම් එක කරද්දි. ඒ වගේම තව දෙයක් කියන්න නාටි එක්සෑම් එකේ ඕගොල්ලන් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ පාස්පෝර්ට් එක තියෙන්න ඕන ඕගොල්ලන් ළඟ. ඒක තමයි ඕගොල්ලන්ගේ එකම ඩෙන්ටිෆිකේෂන් එක ඒගොල්ලෝ ඉල්ලන සහ ඕගොල්ලන්ට කිසිම මේ ඉයර්ෆෝන් කිසිම දෙයක් පාවිච්චි කරන්න බෑ නාටි එක්සෑම් එකේ. ඕගොල්ලන්ට අරගෙන යන්න පුළුවන් ඕගොල්ලන්ගේ ලැප් එක එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එක නැත්නම් එහෙම. ඔයාලට කොළ අරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ A4 සාමාන්‍යයෙන් කොළ ඕන තරම් අරගෙන යන්න පුළුවන්. මම නම් අර මගේ අර මේසේ පොඩ්ඩක් අර හෙල්ලෙන වගේ ඉඳ මම කියන්නේ පොඩක් අර මේ ස්පන්ච් එකක් වගේ උඩ තිබ්බේ. ඉඳ මම පොඩ එක ලියද්දි එබෙන හින්දා මම A4 සාමාන්‍යයෙන් 10ක් විතර අරගෙන ගියා. ඒ උඩ තියන් ලියන්න සහ පෑන් අරන් යන්න පුළුවන්. ඉතින් පෑන් දෙකක් හරි තුනක් හරි අරන් යන්න පුළුවන්. එකම දේ ඕගොල්ලෝ ගෙනියන A4 සහ ඕගොල්ලෝ ගෙනියන මේ පෑන් මේ හැම දෙයක්ම ඕගොල්ලෝ මේ පෙන්වන්න ඕන කැමරා එකට. රූම් එක ගැන කියනවා නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ රූම් එක අනිවාර්යෙන්ම මේ ඔයගලන්ට කාමරයක් ගත්තොත් හොඳයි. ඇත්තටම ලිවිං රූම් එකේ කරන්නත් පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. එකම හේතුව කවුරුත් ඒ කියන්නේ එන්න බෑ. ඒ රූම් එකට ඒ වෙලාවේ මට හොඳට මතකයි මම මේ ගෲප් එකට ජොයින් වෙලා හිටියා මම මේ නාටි කරද්දි. එතකොට එක්කෙනෙක්ගේ එක්සෑම් එක ඉන්වැලිඩ් වෙලා තිබ්බා. ඒකට හේතුව තමා මේ එයා වෙන කෙනෙක්ගේ ලැප් එකක් පාවිච්චි කරලා තිබ්බේ. එතකොට ඒ ලැප් එකේ එකපාර මේ වැඩ කරන්නේ නැති වෙලා මොකක් හරි වෙලා එතකොට එයා දන්නේ ඒක සෙටින්ග්ස් මුකුත් මොකද ඒක එයාගේ ලැප් එකක් නෙමෙයි හින්දා එතකොට ඒ කෙනා ඇවිල්ලා තියෙනවා කාමරේ. ඒ කියන්නේ එයාට කතා කළා මොකක් හරි කියලා එයා කාමරේට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට මෙයාගේ එක්සෑම් එක ඉන්වැලිඩ් වෙලා තියෙනවා. සහ තව දෙයක් තමා ඔයාලගේ ෆෝන් එක ඕගොල්ලෝ වර්ක් මෝඩ් කියන්නේ ඕගොල්ලෝ එයාප්ලේන් මෝඩ් හරි එහෙම නැත්නම් වර්ක් මෝඩ් හරි මොනවා හරි දාගන්න සයිලන්ට් කරගන්න ඕන. ඕගොල්ලන්ට ඒ වෙලාවේ එක්සෑම් එකේ ෆෝන් කෝල්ස් හරි SMS හරි මොනවා හරි එකන ඕගොල්ලන්ට ඩිස්ටර්බ් වෙන්න බෑ. එහෙම මොනොත් ඉන්වැලිඩ් වෙන මම තව දෙයක් කියන්නම් මේ ගෲප් එකේ කෙනෙක් කියපු දෙයක්. එයාට කෝල් එකක් ඇවිල්ලා තියෙනවා මේ එයා එක්සෑම් එක කරද්දී කියන්නේ එයා ඒක සයිලන්ට් කරගෙන නැති හින්දා. එතකොට එයා හිතලා තියෙන්නේ මේ නාටි එකෙන් කෝල් එකක් කියලා එක. ඉතින් එතකොට එයා එක්සෑම් එක ඒ කෝල් එක ආන්සර් කරලා තියෙනවා. ඉතින් ඒ හේතුව හින්දා මෙයාගේ එක්සෑම් එක ඉන්වැලිඩ් වෙලා තියෙනවා. හැබැයි ඉන්වැලිඩ් වෙනවා කියන එක ඇත්තටම ඉන්වැලිඩ් වෙනවා කියන මේගොල්ලෝ ෆ්‍රී ඕගොල්ලන්ට රීසිට් එකක් දෙනවා කියන එක. හැබැයි මම අර ඉස්සෙල්ලා කියපු එක්කෙනා මම දන්නේ ඒක ඇත්තද කියලා එක ගෲප් එකක තිබ්බ දෙයක්. වෙන කෙනෙක් ඇවිල්ලා යාට අර උදව් කරන්න බැලුවා කියන එක නාටි ටීම් එක ඒගොල්ලෝ කන්ෆර්ම් කරගත්ත හින්දා එයාට කවදාවත් ඒ කියන්නේ එයාට සම්පූර්ණයෙන්ම ජීවිත කාලෙම එයාට නාටි එක්සෑම් එක බෑන් කරලා තියෙනවා. ඒ කියන්නේ එයාට කවදාවත් නාටි එක්සෑම් එක කරන්න බෑ. එයාට වෙන PR ඔප්ෂන් එකට යන්න වෙනවා. ඉතින් ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් අර ගොඩාක් ලොකු වැරද්දක් කළොත් ඉතින් ඕගලන්ට නාටි එක්සෑම් එක ඒ කියන්නේ සලහටම ඒගොල්ලෝ තහනම් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම නාටි එක්සෑම් එකට ගෙවන මුදල් කිසිම දෙයක් ආයේ ඕගලන්ට ගන්න බෑ. ඒ කියන්නේ රීෆන්ඩ් කරන්නේ නැහැ. ඒ කියන්නේ පළවෙනි පාර ඕගොල්ලෝ ලියද්දී ඕගොල්ලන්ට මොකක් හරි හේතුවක් හින්දා ඒ එක්සෑම් එක මේව කරගන්න ඒ කියන්නේ රීෆන්ඩ් කරන්න උනොත් ඒගොල්ලන්ට දැනුවත් දෙන්න ඕන. මං හිතන්නේ පැය 24කට හරි 48කට වඩා කලින්. එතකොට ඒගොල්ලෝ රීෆන්ඩ් කරනවා. ඒ ඇරෙන්න ඕගොල්ලන්ගේ එක්සෑම් එක බෑන් වෙලා. එහෙම නැත්නම් ඕගොල්ලන්ට ෆ්‍රී රීසිට් එකක් දීලා. එහෙම කළොත් එහෙම කළා ඕගොල්ලෝ එක්සෑම් එක ආයේ ඕගොල්ලෝ ඒ වගේ දේවල් වලදී ඕගොල්ලෝ ගෙවපු මුදල ඕගොල්ලන්ට ගන්න බෑ. ඉතින් ඒ දේත් ඕගොල්ලන්ට කියන්න ඕන. ඉතින් මම දැන් අන්තිමට කියන්නම් මට මොකද උනේ කියලා මගේ එක්සෑම් එක ඇයි මම 3 පාරක් එක්සෑම් එක ලියන්න මට උනේ කියලා. පළවෙනි හේතුව තමා මම ඉස්සෙල්ලාම එක්සෑම් එක ගිහලා ඇත්තටම මම එක්සෑම් එකට ඇත්තටම කියන්න ඕනේ ඒක ඇත්තටම මට හිතුණා අර මට ඒක හොඳක් උනේ කියලා. මොකද මම ප්‍රැක්ටිස් කරා මන්දි මට අර ඉක්මනට PR එකේ ලකුණු පහ ගන්න උවමනා උනේ. මම ඇත්තටම ප්‍රැක්ටිස් කළේ අර මම ඉස්සෙල්ලා කොහොම මට උදව් හම්බුණා කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම හස්බන්ඩ් එක කතා කරද්දී උදව් හම්බුනේ. ඒ වගේම හස්බන්ඩ්ගේ අම්මා එයා ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. ඉතින් එයාත් එක්ක එයා ලංකාවේ ඉන්නේ. එයාත් එක්ක කෝල් එකකින් මම ප්‍රැක්ටිස් කළා. ඉතින් ඒ දෙන්නම කිව්වේ මට
ඒ වෙලාව පොඩක් මදි කියලා මගේ දැනුම. ඒ කියන්නේ මට පොඩක් පැටලෙන ගතියක් මට අර එකපාර දෙබස් පරිවර්තනය කරගන්න බැරි ගතියක් තිබ්බා. හැබැයි පාස් වෙන්න පුළුවන්කම කියලා තිබ්බා. ඉතින් මම පළවෙනි පාර එක්සෑම් එකට වාඩි වුණා. ඊට පස්සේ මම දන්න ඒක ඇත්තටම මේ මම ඉන්ස්ට්‍රක්ෂන් කරගෙන ගියත් මට ඒක ඔළුවට ආවේ නැහැ. මම එක්සෑම් එකේ ලැප් එක ඔන් කරද්දි මම Microsoft Edge තමයි ඔන් කළේ. ඒකෙන් තමයි මම ඊමේල් එකට තමයි ඔයගලන්ගේ link එක එන්නේ එක්සෑම් link එක. ඉතින් ඊමේල් එකට මම ගිහින් Microsoft Edge ඔන් කළා. ඊට පස්සේ මම ඔක්කොම කරලා මේ එක්සෑම් link එකට ගිහිල්ලා ඔක්කොම එක්සෑම් එක ඊට පස්සේ මම එක්සෑම් link එකට ගිහිල්ලා යද්දි මගේ කැමරා එකේ මට පේන්නේ නැහැ. ඒ කියන්නේ කැමරා එක ටෙස්ට් කරනවා. කැමරා එක සහ ඔයගලන්ට ඇහෙනවද කියලා රෙකෝඩින් ඔයගලන්ගේ වොයිස් එක ඒ කරද්දි මගේ කැමරා එක මට මේවා වෙන්නේ නැහැ. ඊට පස්සේ මම ඒක ගොඩක් try කළා. එතකොට මට වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ තව දෙයක් මට අමතක වුණා. ඕගලන්ට ඕන වෙලාවක නාටි එක්සෑම් එක කරද්දි ටෙක්නිකල් ඉෂුව එකක් ආවොත් ඒගොල්ලෝ ඔන්ලයින් ඉන්නවා. ඒ කියන්නේ ඔයාලට කෙනෙක් ඉන්නවා ඔන්ලයින්. ඔයාලට එතන යාලට මැසේජ් කරන්න පුළුවන් මේ ප්‍රශ්නේ තියෙනවා ටෙක්නිකල් ඉෂුස් වලට. මේ ප්‍රශ්නේ තියෙනවා මට මෙහෙම දෙයක් වුණා කියලා. ඉතින් ඊට පස්සේ මම මැසේජ් කරපුවාම ඒගොල්ලෝ මට කිව්වා මම Microsoft Edge on මේ තමයි ඕපන් කරලා මේ එක්සෑම් link එකට ගිහිල්ලා තියෙන්නේ. ඒ හින්දා ඔයාට එක්සෑම් ඒක කරන්න බෑ. ඔයාගේ එක්සෑම් එක ඉන්වැලිඩ් කරන්න වෙනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ඇත්තටම කියන්න ඕන ඒගොල්ලෝ ඊට පස්සේ ඒ කියන්නේ Microsoft Edge කියන අපි යන්න ඕන Google Chrome එකෙන්. ඒගොල්ලෝ ඒක ඉන්ස්ට්‍රක්ෂන් වල කියලා තියෙනවා Google Chrome එකෙන් තමයි ඕගොල්ලෝ ඒකට යන්න ඕන. ඊට පස්සේ මම Google Chrome එකෙන් ආයෙ කරන්න ගියාම මට ඒක කරගන්න බැරුව ගියා. ඉතින් එතකොට ඒ වෙලාවේ ඒගොල්ලෝ මට කිව්වේ නෑ ෆ්‍රී රීසිට් එකක් දෙනවා කියලා. ඒ වුණාට දැන් අපිට එක්සෑම් එකේ ටයිම් එකක් තියෙනවා. ඒ කියන්නේ මගේ එක්සෑම් අපි හිතමු උදේ 9 මාරත් 10යි කාලත් අතර ඕනෑම වෙලාවක අපි එක්සෑම් එකට අපිට ජොයින් මේ එක්සෑම් එකට අපිට ලොග් වෙන්න පුළුවන්. ඉතින් මේ මට තව වෙලාව ඉතුරු වෙලා තිබ්බා. එතකොට මම ආයෙ කරද්දි Google Chrome එක on කළා මට ආයෙ යන්න බෑ. ඊට පස්සේ මම ඒගොල්ලන්ට මේ කිව්වා මට වෙලාව තියෙනවා. ඕගොල්ලන්ගේ ඉන්ස්ට්‍රක්ෂන් වල පැහැදිලිව තියෙනවා වෙලාව ඇතුළත ඕනම වෙලාවක අපිට මේ වෙන්න පුළුවන් කියලා. ඉතින් මට දැන් යන්න බැරි කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මට මැසේජ් කළා කිව්වා ඒක ඔයා මෙහෙම දෙවුන් හින්දා. එතකොට ඒගොල්ලෝ කිව්වා අපි ඔයාට ෆ්‍රී රීසිට් එකක් දෙනවා. ඒ වෙලාවේ තමයි ඒගොල්ලෝ මට කිව්වේ ෆ්‍රී රීසිට් එකක් දෙනවා කියලා. නැත්නම් ඇත්තටම මගේ $800 ගාන මට නැති වෙන්න තිබ්බා. ඉතින් ඒගොල්ලෝ මට ෆ්‍රී රීසිට් එකක් දුන්නා මේ ඒ හේතුව හින්දා. ඊට පස්සේ එක්සෑම් එකේ ඒගොල්ලෝ මට එතකොට ඊමේල් එකක් කිව්වා මේ ෆ්‍රී රීසිට් එකක් තියෙනවා මේකට මෙහෙම ජොයින් වෙන්න කියලා. ඊට පස්සේ හරි ඊට පස්සේ මම ඊට පස්සේ හොඳටම මහන්සි වෙලා ආයෙ කළා. ඇත්තටම එක්සෑම් එක ගැන මම ඉස්සෙල්ලා කියපු කාරණය එක්සෑම් එක බුක් කරන්න ලේසි නැහැ. මගේ ෆ්‍රී රීසිට් එක හම්බුනේ මට හරියටම මාසයයි දවස් 5කට පස්සේ. ඒ කියන්නේ මම මාර්තු මාසේ වාඩි වුණේ මාර්තු 20 වගේ මට අප්‍රියල් 29 හරි 30 හරි තමයි එක්සෑම් ඩේට් එක තිබ්බේ. ඔක්කොම මේ බුක් වෙලා තිබ්බේ. ඉතින් මාසයක්ම තිබ්බා මම හොඳට මහන්සි වුණා. ඉතින් එතකොට ඊට පස්සේ මම දෙවෙනි පාර එක්සෑම් එකට වාඩි වුණා. දෙවෙනි පාර මම එක්සෑම් එකට වාඩි වෙලා මම හොඳටම ඒක මම ඇත්තටම කියන්න ඕන මම ඒක හොඳටම ප්‍රැක්ටිස් කළා. ඒ එක්සෑම් එක මම හොඳටම කළා සහ මට හම්බුණ දෙබස් දෙකත් ගොඩක් ලේසි. ඒ කියන්නේ ඩේ ටු ඩේ මේ යන ඩයලොග්ස් දෙකක් තමයි හම්බුනේ. මට මතක විදියට එකක් එක මේ නගරයකට අලුතෙන් ආපු කෙනෙක් එයා ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න එකක්. අනිත් එක අර මම කියපු මේ චැරිටි ඕගනයිසේෂන් එක. ඒ කියන්නේ චැරිටි ඕගනයිසේෂන් එකක් මේ බේකරි චැරිටි ඕගනයිසේෂන් එකට බේකරි එකකින් හවස ගෙනල්ලා දෙනවා මේ මිනිස්සුන්ට දෙන්න කියලා මේ පාන් බනිස් ඒ වගේ දේවල්. ඒ දෙබස් දෙක තමයි මට දෙවෙනි පාර හම්බ වුනේ. ඊට පස්සේ මේ දෙබස් දෙක ඉතින් ලේසිනේ. ඒක ඩේ ටු ඩේ දේවල් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් කතා කරන දේවල් මම මේ දෙක හොඳටම කළා. සාමාන්‍යයෙන් නාටි එක්සෑම් එකක් කළාට පස්සේ සාමාන්‍ය දේ තමයි විනාඩි 20ක් ඇතුළත ඔයාගේ එක්සෑම් එක ඉන්වැලිඩ් නම් ඕගොල්ලන්ට මේල් එකක් එනවා. මම විනාඩි 20ක් නෙමෙයි මම පැය දෙකක් විතර බැලුවා. මම ගෲප් වලින් එහාම ගෲප් වලින් කිව්වා ඕකේ ඔයා පැය දෙකක් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ කට්ටිය රිප්ලයි කරන ගෲප් වලින් අපි මොනවා පෝස්ට් එකක් දාපුවම ඔයාගේ එක්සෑම් එක ප්‍රශ්න නැහැ. දැන් එක්සෑම් වලට මේ එක්සෑම් එක මේ රිසල්ට් එනකන් තමයි ඉන්න වෙන්නේ කියලා කට්ටිය මට මේ මැසේජ් කරලා තිබ්බා මම ගෲප් වලින් අහපුවම. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ එක්සෑම් එක කළාට පස්සේ අපිට ඊමේල් එකක් එන්නේ මේ ඔයාගේ එක්සෑම් එක ඉවරයි එහෙම කියලා. නිකන් අර අපි සබ්මිට් කරපුවාම එන එක විතරයි. වෙනම සෙපරේට් ඊමේල් එකක් එන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ දවසෙත් නෙවෙයි ඊට පස්සේ මම හිතන්නේ පැය 48කට විතර පස්සේ මට ඊමේල් එකක් ආවා මගේ එක්සෑම් එක ඉන්වැලිඩ්. හේතුව තමයි මම දැන් අපි සාමාන්‍යයෙන් එක්සෑම් එක කරද්දී අපේ ලැප් එකේ කැමරා එක ඔන් වෙලා තියෙන්න ඕන සහ
මේ අපේ දකුණු අත පැත්තේ හරි වම් අත පැත්තේ හරි අපි අපේ ෆෝන් එකේ කැමරා එක ඔන් වෙලා තියෙන්න ඕන. ඒකට හේතුව තමයි අපේ නෝට් ටේකින් ගන්න එක සහ අපිව පේන එක. ඒ කියන්නේ මේ පැත්තෙන් කවුරු හරි ආවොත් එයාලට පේන්න පුළුවන්කම තියෙන්න ඕන. පිටිපස්සෙන් කවුරු හරි ආවොත් පේන්න පුළුවන්. මොකද ලැප් එකේ ස්ක්‍රීන් එක හින්දා. කැමරා එක හින්දා. ඊට පස්සේ එයා කිව්වා මගේ නෝට් ටේකින් මේ මගේ පෙනිලා නැහැ. ඒ කියන්නේ ඒක පෙනිලා තියෙන්නේ බාගෙට. ඒ හින්දා ඔයාගේ එක්සෑම් එක ඉන්වැලිඩ් කියලා. ඒ කියන්නේ මම මේ කැමරා එක මෙහෙම මේ ෆෝන් එක තියලා තියෙන එක මෙහෙම මේ ලියන එක සම්පූර්ණයෙන් පෙන්නලා නැහැ. ඇත්තට මේකත් ඒකේ පොඩි ඊට පස්සේ තමයි ඒගොල්ලෝ රීසිට් එකක් දුන්නේ. ඉතින් ඒගොල්ලෝ රීසිට් එක දෙන්න ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ කියලා තියෙන අපෙන් වෙන වැරද්දකට ඒගොල්ලෝ කවදාවත් අපිට රීසිට් එකක් දෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ මොන හරි ටෙක්නිකල් ඉෂුව එකක් වුණොත් තමයි ඒගොල්ලෝ රීසිට් එකක් දෙන්නේ කියලා. ඉතින් මමත් අර එක්සෑම් එක කියන්නේ වෙනම ස්ට්‍රෙස් එකක් නේ. එක්සෑම් එකේ ස්ට්‍රෙස් එකෙන් හිටියේ අපිට පුළුවන්කමක් තියෙනවා අපේ ෆෝන් එකේ කැමරා එක ලැප් එකෙන් බලන්න. ඔයගොල්ලන් මම කියන එක තේරෙනවද දන්නේ නැහැ. ෆෝන් එකේ කැමරා එක අපිට පුළුවන්කමක් තියෙනවා ලැප් එකෙන් බලන්න. එතකොට ලැප් එක ඒ කියන්නේ අපි ෆෝන් එක ප්ලේස් කරපුවම ඒක අපිට පේනවා. මම දෙවෙනි පාර එක්සෑම් එක කරද්දි මට ඒක පෙවුන්නේ නැහැ. මට ඒක ඇත්තටම ඔලුවට ආවෙත් නැහැ. නැත්තම් මම ඒක ඒ වෙලාවේ අහනවා. ඉතින් ඒගොල්ලන්ගේ ටෙක්නිකල් ඉෂුව එකක් තමයි අනිවාර්යෙන් මේක වෙලා තියෙන්නේ. මගේ ෆෝන් එක මම සාමාන්‍යයෙන් ඒ කියන්නේ කැමරා එක මම ප්‍රැක්ටිස් කරද්දිත් මගේ ෆෝන් එක මෙහෙම තියලා තමා බැලුවේ. එතකොට මම ෆෝන් එක කියන්නේ මම ස්ටෑන්ඩ් එක එහෙම හදාගෙන බැලුවේ. එතකොට මගේ නෝට් ටේකින් එහෙම මම තිබ්බේ ඒ විදිහටම තමයි මම එක්සෑම් එකක් කළේ. මගේ හැබැයි ලැප් එකෙන් මේ පෙවුන්නේ නැහැ. මම නෝට් ටේකින් ඒ කියන්නේ ෆෝන් එකේ කැමරා එක මට පෙවුන්නේ නැහැ. ඉතින් ඒක මට එක්සෑම් ස්ට්‍රෙස් එකකින්ද මට ඒක ලොකුවට ඔළුවට ගියෙත් නැහැ. මම එක්සෑම් එක කළා මම හරි කියලා ආවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට ඉන්වැලිඩ් එක්සෑම් එකක් ආවා. ඊට පස්සේ මට ආයෙ ඩේට් එකක් හම්බුනේ තව මාසයකට පස්සේ. ඒ කියන්නේ මැයි මාසේ. ඊට පස්සේ මම ඒ එක්සෑම් එකේදී මම දැන් ඔයගොල්ලන්ට ඉස්සලා කිව්වා ටෙක්නිකල් අපිට ඉෂුස් වලට අපිට සපෝට් කරන්න ඉන්නවා ඒගොල්ලන්ගේ ටීම් එක. එතකොට අපිට ඕන වෙලාවක එක්සෑම් එක අතරතුර හරි එක්සෑම් එකේ සෙටප් එක කරද්දි හරි අපිට ඕනම වෙලාවක ඒගොල්ලන්ට මැසේජ් කරලා අහන්න පුළුවන්. මම ගොඩාක් ඒ කියන්නේ අපි කලින් ගියට වැඩක් නැහැ. අත්තන අපිට එක්සෑම් එක පටන් ගන්න පුළුවන් වෙලාවට විතරයි පුළුවන්. ඉතින් මම ගොඩක් කලින් ගිහිල්ලා රිලැක්ස් වෙලා මම 100%ක් 200ක් විතර ප්‍රැක්ටිස් වෙලා තිබ්බේ. ඊට පස්සේ මම කලින් ගිහිල්ලා හොඳට රිලැක්ස් වෙලා මම එක්සෑම් එක ඒ වෙලාවෙම 9ට පටන් ගන්න තිබ්බේ. 9ටම මම ලොග් වෙලා මම ගොඩ ඒ කියන්නේ මං හිතන්නේ විනාඩි 30ක් විතර අරගෙන ඒ ටෙක්නිකල් අයගෙන් මැසේජ් කර අහලා හරියටම මේ එක්සෑම් සෙටප් එක කරගත්තා. මොකද පළවෙනි පාර මට ප්‍රශ්නයක් වුණා Google Chrome එකේ. දැන් දෙවෙනි පාර මට ප්‍රශ්නයක් වුණා මේ ෆෝන් එක මං හරියට ප්ලේස් කරලා තිබ්බේ නැති හින්දා. ඊට පස්සේ මම හිතුවා මේක කලබල කරන්න බෑ. මට මේක කරගන්නත් ඕනේ. ඒ හින්දා මම ගොඩාක් වෙලාව අරගෙන මං හිතන්නේ පැය භාගයක් විතර අරගෙන මේ සෙටප් එක. ඒ කියන්නේ මං දන්නවා ඒක හරි කියලා. නමුත් මම ආයෙ චෙක් කරලා ඊට පස්සේ තමයි මම එක්සෑම් ලින්ක් එකට ගියේ. ඉතින් ඒක ඊට පස්සේ එක්සෑම් එක හොඳටම මම කළා. මාර කිව්වාගේ පළවෙනි එකේ මම රිපීට් 3ක් ගත්තා. දෙවෙනි එකේ රිපීට් 3ක් විතර ගත්තා. ඉතින් ඒ එක්සෑම් එක මට හොඳට වුණා. මට අනිවාර්යෙන් හිතුණා ඒක මම පාස් වෙයි කියලා. ඒ වගේම ඉතින් මං හිතන්නේ සති 3කට විතර පස්සේ මට රිසල්ට් එක ආවා. මම එක්සෑම් එක පාස් කියලා. ඉතින් සන්තෝසයි. ඉතින් අන්තිමට මට මේ එක්සෑම් එක කරගන්න හම්බුණා. ඉතින් ඕගොල්ලෝ දැන් තේරෙනවා ඇති ඇයි මම මේ මාතෘකාව කතා කරන්න බලාපොරොත්තු වුණේ සහ ඇයි මම මේක මම ගොඩක් ස්ට්‍රගල් කරපු දෙයක් කියලා. ඇත්තට මේ එක්සෑම් එක අමාරු නැහැ. එක්සෑම් එකේ එකම දේ තමයි මේ එක්සෑම් සෙටප් එක කරගන්න එක ටිකක් අමාරුයි. මම දන්නේ මට අමාරු වුණා. ඉතින් ඒ දේ අරන්නේ එක්සෑම් එකේ නම් ඇත්තටම දෙයක් නැහැ. ඕගොල්ලෝ සාමාන්‍ය සිංහල කතා කරන කෙනෙක් නම් ඕගොල්ලන්ට පුළුවන් මේ ට්‍රාන්ස්ලේෂන් එක ඉක්මනට කරගන්න පුළුවන්. එකම හේතුව ඕගොල්ලෝ එක්සෑම් එකේ ස්වරූපය දැනගෙන ඉන්න ඕන. ඕගොල්ලෝ ලකුණු දෙන්නේ මොනවාටද ලකුණු කැපෙන්නේ මොනවාටද කියලා දැනගන්න ඕන. එක්සෑම් එකේ ඉන්වැලිඩ් වෙන්න පුළුවන් කොයි වගේ දේවල් වෙද්දි කියලා දැනගන්න ඕන. ඒ හැම දෙයක්ම වෙබ්සයිට් එකේ තියෙනවා. ඔයගොල්ලෝ එක්සෑම් එක බුක් කරපුවම ඔයගොල්ලන්ට මේ ඉන්ස්ට්‍රක්ෂන් කියලා එනවා. ඒක ඇත්තටම මම දැන් කොහොඩ ඒ කියන්නේ එක්සෑම් මයි කලින් කියලා තිබ්බත් මම උදෙත් ඒක 3-4 සැරයක් කියවගෙන ගියේ එක්සෑම් ඉන්ස්ට්‍රක්ෂන් ටික. ඒ වගේම ඔයගලන්ට හොඳ ෆෝන් එකක් තියෙන්න ඕන, හොඳ ලැප් එකක් හරි කම්පියුටර් එකක් හරි තියෙන්න ඕන. ඔයගලන්ගේ කැමරාව ඔයගොල්ලෝ කරන දේ හොඳට පැහැදිලිව පේන්න ඕන සහ ඔයගලන්ට හොඳ කවර් වෙච්ච මේ කාමරයක් හරි මොකක් හරි කියන්නේ තැනක් තියෙන්න ඕන. ඒ කාමරය ගැන මට පොඩි දෙයක් කියන්න අමතකුණා. ඇත්තටම කාමරය ගැන කියනවා නම් මම කරපු තැන මොකද මම ගෲප්ස් වලින් එහෙම දැක්ක දෙයක් තමයි මම කරපු තැන පිටිපස්සේ කියන්නේ මම එක්සෑම්
එක්සෑම් එක කරපු කාමරේ පිටිපස්සේ ලොකු පොත් රාක්කයක් තිබ්බා. ඉතින් මේකේ ඉංග්ලිෂ් ඒ කියන්නේ පොත් තමයි ගොඩක් තිබ්බේ. එතකොට දැන් මම මෙහෙම ඉද්දි ඒක පිටිපස්සට පේනවා. ඉතින් මම ඒක ලොකු අර කර්ටන් එකක් වගේ එකකින් කවර් කළා. මොකද ඒක මේ ගොඩක් අය කිව්වා මේ වගේ දේවල් තියන්න එපා ඒක කවර් කරන්න කියලා. ඒ වගේම අපි හිතමුකෝ දැන් ඔයා ලැප් එකෙන් කරන්න කියලා. ඔයාලා ගෙදර ඩෙස්ක්ටොප් එකක් ඔල්රෙඩි සෙට් කරලා තියෙනවා නම් ඕවා ගලවන්න කරන්න බෑනේ. ඉතින් ඒක ඒ කාමරේ නම් ඔයා කරන්නේ මේ සීතිය එතකොට කරන්න ඕන ඔයා ඒක කවර් කරන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ ස්ක්‍රීන් එක වෙන්න ඕන අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එක සහ ඔයාගේ ලැප් එක විතරයි වෙන ස්ක්‍රීන්ස් කිසිම දෙයක් තියෙන්න බෑ. එහෙම දෙයක් තිබ්බොත් ඕගොල්ලෝ ඒක රෙද් එකකින් කවර් කරන්න ඕන. ඒ කියන්නේ එක්සෑම් එකේදී ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම එක්සෑම් සෙටප් එක කියලා මම කිව්වේ ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ඩෙන්ටිෆිකේෂන් එක පාස්පෝර්ට් එක ඔයාලගේ මූණේ ෆොටෝ එකක් ඒ කියන්නේ මූණ ලං කරලා ෆොටෝ එකක් ගන්න කියලා තියෙනවා. කන් එහෙම පෙන්වන්න කියලා තියෙනවා. මේ ඉයර්ෆෝන්ස් එහෙම තියෙනවද කියලා. ඒ වගේම ඔයාලට වහලා පෙන්වන්න ඕන, බිම පෙන්වන්න ඕන, රූම් එක වටේ අංශක 360ක් ඕගොල්ලෝ පෙන්වන්න ඕන. මේ රූම් එක සම්පූර්ණයෙන්ම ස්කෑන් කරන්න ඕන. සහ ඔයගොල්ලන් ගෙනියන කොළ පෑන් ඔක්කොම ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ. ඒක තමයි රූම් ස්කෑනින් සහ සෙටප් එක කියලා කියන්නේ. ඊට අමතරව ඔයගොල්ලන්ගේ මම අර ඉස්සෙල්ලා කෝගේ මට පළවෙනි පාර බැරි වෙච්ච එක ඔයගොල්ලන්ගේ කැමරා එක හොඳට වැඩ කරනවාද කියලා බලන්න ඕන. ඔයගොල්ලන් ඊට පස්සේ ඔයගොල්ලෝ රෙකෝඩින් එකක් තියෙනවා ඒක ඇහෙනවද කියලා ඔයගොල්ලෝ චෙක් කරගන්න ඕන. ඔයගොල්ලන්ගේ ශබ්දය ඔයගොල්ලන්ට ඇහෙනවද කියලා කියන වොයිස් එක චෙක් කරන්න. මේවා තමයි එක්සෑම් සෙටප් එක කියන්නේ. එක්සෑම් සෙටප් එක විනාඩි 20ක් යනවා. විනාඩි 25ක් 30ක් ගියත් ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලන්ට වෙලාව තියෙනවා නම් ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන් එක්සෑම් ලින්ක් එකට ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සාමාන්‍ය එක්සෑම් එක පටන් ගන්න ඒගොල්ලෝ විනාඩි 45ක් තමයි දෙන්නේ මේ එක්සෑම් එක ලින්ක් එකට යන්න කියලා. ඒ කියන්නේ අපි හිතමුකෝ උදේ 9 උදේ 10යි කාලය. මේ වෙලාව ඇතුළත ඕනෑම වෙලාවක ඔයගලන්ට එක්සෑම් ලින්ක් එකට ලොග් වෙන්න පුළුවන්. හැබැයි එකම දේ තමයි ඔයගොල්ලෝ සෙටප් එක හදාගෙන ඉන්න ඕන. දැන් උදේ 9ට පටන් ගන්න එක්සෑම් එකට ඔයාලා 8:00 කියලා ලොග් වුණාට ඒගොල්ලෝ ඒක ලොග් වෙන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා එක්සෑම් එකට තව වෙලා තියෙනවා 9ට ලොග් වෙන්න කියලා. ඉතින් 9යි 10යි ඔයගොල්ලෝ හරියටම 9ට ලොග් වුණොත් ඔයගලන්ට පැය භාගයක් සෙටප් එකට ගත්තත් ඔයගලන්ට තව විනාඩි පැය කාලක් තියෙනවනේ එක්සෑම් එකට ලොග් වෙන්න. ඉතින් ඒ හින්දා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හොඳට සෙටප් එක කරගෙන අර වෙලාව අතරතුර එක්සෑම් එකට ලොග් වෙන්න. තව දෙයක් තමයි ඉතින් ඒක ඇත්තටම මේ වෙලාව දෙන්නේ ඔයගොල්ලන්ට මේ කැම්බෙරා ටයිම් එක. ඒ කියන්නේ මම ඉන්නේ ඇඩිලේඩ් වල. එතකොට ඇඩිලේඩ් වල උදේ දැන් උදේ 9 කියන්නේ කැම්බෙරාවල 9 මාර. ඉතින් ඕගොල්ලෝ ඉන්න තැන ඕස්ට්‍රේලියාවේ ඉන්න තැන අනුව ඕගොල්ලෝ පොඩ්ඩක් වෙලාව දැනගන්න ඕන මොන වෙලාවෙද මම එක්සෑම් එකට ලොග් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මොකද මම දැක්ක ගොඩක් අය අර ටයිම් සෝන් එක වෙනස් හින්දා පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම කියනවා කැම්බෙරා ටයිම් එකෙන් තමයි කැම්බෙරා ACT මම හිතා ඒ ටයිම් එකෙන් තමයි ඕගොල්ලන්ට මේ එක්සෑම් වෙලාව දීලා තියෙන්නේ 9 මාර 10 sorry එක්සෑම් ටයිම් එක කැම්බෙරා වෙලාවෙන් 9 මාර 10යි කාලේ කියලා. එතකොට අපි ඇඩිලේඩ් ඉන්න කෙනෙක්ට අපි දැනගන්න ඕන අපේ එක්සෑම් ටයිම් එක වෙන්නේ 9 සහ 9:45 කියලා. මේ අතරතුර එක්සෑම් ලින්ක් එකට ඔයගොල්ලෝ ලොග් වුණොත් ඔයගලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව එක්සෑම් එක කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අනිත් දේ තමයි ඔයගොල්ලෝ එක්සෑම් එකේ සබ්මිට් කියන එක ඩයලොග්ස් දෙකට පස්සේ සබ්මිට් කරන්න ඕන. සබ්මිට් කළාට පස්සේ ඔයගොල්ලෝ ඔයගලගේ ෆෝන් එක ගන්න ඕන. මම එක්කෙනෙක්ගේ තව දැක්ක දෙයක් තමයි මම මේ අර මගේ අත්දැකීම් නිසා මම හොයාගත්ත දේවල් තමයි ඔයගොල්ලෝගේ ෂෙයා කරගන්නේ. අර සබ්මිට් කරන්න කලින් එයා ෆෝන් එක අරගෙන තියෙනවා. එතකොට අර එක්සෑම් එකේ සම්පූර්ණ රෙකෝඩින් එක වෙලා නැති හින්දා එයාගේ එක මේ ඉන්වැලිඩ් වෙලා තියෙන. ඒ කියන්නේ අයාට රීසිට් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ එක්සෑම් එක සබ්මිට් කළාට පස්සේ තමයි ඔයා ෆෝන් එක ඔයාගේ එතනින් ගන්න ඕන. ඉතින් මේවා ගොඩාක් දේවල් ඉතින් ඇත්තටම මම මේ දන්න දේවල් සමට මතක් වෙන දේවල් මගේ අත්දැකීම් අනිත් අයගෙන් මම අහපු දේවල් තමයි මම ඔයගොල්ලෝ එක බෙදාගත්තේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ යම්කිසි කෙනෙකුට කෙනෙකුට මේ දේෙන් යම්කිසි වැදගත්කමක් මේ වීඩියෝ එකෙන් වෙන්න ඇති කියලා. ඉතින් ඒක තමයි අපේ එකම දේ. ඉතින් අද කතා කරේ අපි නාටි එක්සෑම් එක ගැන. ඕස්ට්‍රේලියාවේ PR එකට වැදගත් වෙන PR ලකුණු 5ක් ලබා ගන්න පුළුවන් නාටි එක්සෑම් එක ගැන පුංචි හැඳින්වීමක් තමයි අද අපි ඔයගොල්ලෝ එක බෙදාගත්තේ. එහෙමනම් ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකේ FB Aussie Live YouTube channel එකෙන් අපි ඔයගොල්ලන් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. බයි.